අයිබෝන් කියලා සෙදනම් පිළිගන්න මිලියපොට් ශන්තින තවත් ඉඩියත්තෑමි ඉතිං අද විටිගෙන් කතා කරන්නේ ඔයාලට මෙන්න මේ වගේ පේන ඔයාලාගෙම බේබි වර්ෂන්ගේ ටෝකින් කටෙන්් එක ක්‍රියට් කරගන්න කොහොමදි කියලා අයිබන් කියලා සෙදනම් පිළිගන්න මිලියපොට ශන්තින තවත් ඉඩියත්තෑමි ඉතිං ඔයාල මෙන්න මේ කලින් වීඩියගේ දැක්වාගේ ඔයාටත් පුළොන් ඔයාගේම බේබි වර්ෂන් එක කටෙන්් ක්‍රියට් කරගන්න ඉතින් අද විඩියෙන් කතා කරන්නේ AI යස් කල අන්න කටෙන්ට් එක ලේසියම ක්‍රියට් කරගන්න හැටි ඉතින් මම මේකට පාච්චි කරන්නේ AI ටූල්ස් දෙකක් ඉතින් මෙන්න මේ ටූල්ස් දෙක පාච්චි කල යාට ලේසියම ඔයාගේ කටෙන්ට් එක ක්‍රියට් කරගන්න පුළුවන් ඉතින් ගොඩ දසකට පස්ථායි වීඩියකත් දාන්නේ ඉතින් වැඩි කතානතුව අපි යමු වීඩියකට ඉතින් ඔයාට මේක පිසිගෙන් හෙමන්නත්තම් ඔයාලගේ ෆෝන් එක පාච්චි කලා ක්‍රියට් කරගන්න පුළුවන් ඉතින් මං අද යස් කරන්න මගේ පිසික මොකද ඒගෙන් ලේසිම කරගන්න පුළුවන් හිද ඉතින් ඉස්සල්ලාමං කරන්න මගේ ක්‍රොම්බවස් එක මෙන්න මේ විදියට ඕපන් කරගෙන මෙතන චැට්GPT කියලා සර්ච් කරගන්නවා ඉතින් වාට මෙන්න මෙතන උඩින්මෙන ඕපන් AI කියලා ඉතින් මම මෙන්න මේ විදියට මේ ක්ලික් කරලා ඕපන් කරගන්නවා ඉතින් වාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක මෙතන බලාගන්න පුළුවන් ඉතින් වාට මෙතන අපි ප්‍රොම්ප් එකක් ටයිප් කරන තැන මෙතන යටින් තියෙනවා සෝරා කියල එක ඉතින් මම මෙන්න මේ විදියට එක ක්ලික් කරගන්නවා ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලාගන්න පුළුවන් මෙන්න මේ සෝරා කෙනගේ ඉතින් අපිට ඕනි ඉතිං වාට මේ විදිර බලාගන්න පුළුවන් මේ අනි වෙන අය එයාලාට ඕනි දියට ඉමේජ් ජනරේට් කරගත්ත වීඩියෝ ජනරේට් කරගත් ඒවා ඉතිං අපිට ඕනි මෙතනින් අපේ ඔරිජනල් ෆොටෝ එක බේබි කෙනෙක් දියට කන්නට් කරගන්න එක ඉතිං ඉස්සල්ලාම් මං කරන්න මෙතෙන්ට මෙන්න තන ප්ලස් අයි කරන එක බලා අපේ ෆොටෝ එකම් මේකට ඇඩ් කරගන්න එක ඉතින් මම මෙතන මෙන්න මේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා ඉතින් අප්ලෝඩ් වුණාට පස්සේ මම මෙන්න මෙතනයි මේ විදියට ටයිප් කරගන්නවා convert to baby version කියලා ඉතින් මම මෙන්න තන ප්‍රීමික්ස් කෙන බටන් එක මේ විදියට ප්‍රෙස් කරනවා අපේ ඉමේජ් එක මෙන්න මෙතනින් කන්වර්ට් වෙනවා බලාගන්න පුළුවන් ඉතින් මම මෙතන කලින් හදාගත්ත ටිකක් තියෙනවා ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඉමේජ් ටික බලාගන්න පුළුවන් ඉතින් ඔයාලට මෙන්න මෙතන උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරලා මේවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් අපි ඊට පස්සේ කරන්න ඕනේ අපේ ඉමේජ් එක ඇනිමේට් කරගන්න එක ඉතින් ඒකට අපිට තවත් වෙබ්සයිට් එක යූස් කරන්න වෙනවා ඉතින් ඒක නම තමයි හෙඩ්රා කියන්නේ ඉතින් හෙඩ්රා AI කියලා මෙන්න මේ විදිහට මම සර්ච් කරගන්නවා ඉතින් ඔයාලට මෙන්න මෙතන පළවෙනියට එන වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඉතින් මෙතනදී අහනවා ඔයාලට ඕනි වීඩියෝද ඉමේජ් ද කියලා ඉතින් මම මේ විදිහට වීඩියෝ කෙනෙක් ක්ලික් කරනවා ඉතින් මගේ දැන්ට තින් ක්‍රෙඩිට් 155 සාමාන්‍ය වාට ක්‍රිට් 300ක් 400ක් තමයි හම්බෙන්නේ
ඉතින් අපිට මෙතැන්ට අපේ ඉමේජ්ජක ඉස්සලාම ඇට් කරගන්න ඕනි. ඉතින් මෙන්න මෙතන වම් පැත්ත තින ස්ටාර්ට් ප්‍රේම් කියලා. ඉතින් ම මෙන්න මේ විදිහට මේ ක්ලික් කරලා මෙතැන්ට අප්ලෝඩ් ඉමේජ් කෙනක දෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඩවන්ලෝඩ් කරගත්ත අර ඉමේජ් එක මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි කරන්න ඕන මේකට අපේ ඕඩියෝක ඇඩ් කරගන්න එක. ඉතින් වාල්ට පුළන් මෙතන පල්ලිනට තින තැන ජෙනරේට ස්පීච් කෙනෙකට ටෙස්ට එකත් දාලා ඒක මේ වීඩිය කරා ස්පිච් කරගන්න. එමන්නත්ත වාල්ට පුලන් මෙතන රෙකෝඩ් ෝඩියෝගල් ඔයාට එවෙල රෙකෝඩ් කරලා ඕඩියගත් දෙන්න. එමන්නත්තා පාට පුලන් කලින් රෙකෝඩ් කරගත් ෝඩියගත් තියනවා ඒක මේකට අප්ලෝඩ් කරගන්න. ඉතින් ම මෙතන රෙකෝඩ් ෝඩියෝගෙන එක දෙනවා දැන්ට. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටපෙස් ඇත්තයි මෙතන බලාගන්න පුළන් එන්න. ඉතින් මෙතන පෙස් කියට රෙකෝඩ් ෝඩියෝගෙන තින එන්න මේ බටන එක ප්‍රෙස් කරලා තප්පර 20ක වොයිස් එකත් තමයි වාල් මේකට දෙන්න ඕනි. ඉතින් මම මෙන්න මේ විදිහට ක්ලික් කරලා වොයිස් එක ඇඩ් කරගන්නවා. අයිබෝන් කියලා සිදනම් පිළිගන්නවා. මිලිය පොඩක්ෂන් තියෙන තවත් වීඩියෝ එකක් තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ හරි මම මෙන්න මේ විදිහට මේක ඇඩ් කරගත්තා. අයිබෝන් කියලා සිදනම් පිළිගන්නවා. මිලිය පොඩක්ෂන් තියෙන තවත් වීඩියෝ එකක් තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතින් අපිට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නොයිස් එක මෙන්න මේ විදිහට රිමූව් කරගන්න. අපිට ඔයනම් මෙතනින් වොයිස් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මට මේ වොයිස් එක මොනින්ද මම මේකම ඇඩ් කරගන්නවා. ඉතින් මෙතන ඔයාලට සුදු පාට බටන් එකක් බලාගන්න පුළුවන් ඇඩ් ටු වීඩියෝ කියලා තියෙනවා. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරලා මෙතන ප්‍රොම්ප්ට් එකට මම ටයිප් කරගන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට baby speak with hand movements කියලා මම මේ විදිහට මේක ටයිප් කරලා ඔයාලට මෙතනින් ස්පීඩ් රේට් එක වෙනස් කරන්න පුළුවන්. resolution එක දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට තියලා මේ විදිහට ජෙනරේට් දෙනවා. ඉතින් මේකට ඔයාලට ක්‍රෙඩිට් 62ක් යනවා කියලා තමයි මෙතනින් සඳහන් වෙන්නේ. ඉතින් බලමු. Hydra's character 3 is here. High quality. AI powered. ඉතින් ඔයාලා මෙතනින් මේක කන්ටිනියු දෙන්න. iBot කියලා සිදුනම් පිළිගන්නවා. මිලිය පොඩක්ෂන් තියෙන තවත් වීඩියෝ එකක් තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට මේ වගේ තියෙන ඔයාලගේම බේබි version එකේ talking content එක create කරගන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් දෙක එහෙම නැත්නම් AI tool දෙක පාවිච්චි කරලා තමයි අද අපි මෙන්න මේ වීඩියෝ කරේ. ඉතින් අද අපි කතා කරේ මෙන්න මේ වගේ AI use කරලා content එකක් create කරගන්න හැටි.
ඉතින් මේ වගේම ඔයාට පුළුවන් ඔයාලගේ මේජක් ඇනිමේෂන්යක් කරගන්න ඒ වගේ ගොඩක් දෙවල් මෙන්න මේ ඒයි පාච්චි කරලා ඉතින් ඒ පිළිබඳ වීඩියෝමං කල්නුත් දාල්තින ඉස්සරහටත් දාන්න බලාපොරත්තුවෙන් ඉන්න ඉතින් මගේ යුඩිච්චල්ලක තාම සස්ක්‍රයිබ් කරනත්තන් දැම්ම සස්ක්‍රයිබ් කරල තියාගන්න මොකද මේක වීඩියෝ බලන්න අනිවාරයෙන්ම ඔයාලත් එකතු වෙන්න ඕනි ඉතින් තවත් වැඩික හමුවමු ජයවේවා